ඔයාටත් හැමදේම එපා වෙලා වගේද? කිසිම දෙයකට දැන් කැමැත්තක් හිතෙන්නේ නැහැ. කිසිම වැඩක් කරගන්න මොටිවේෂන් එකක් නැහැ වගේ, එනර්ජි එකක් නැහැ වගේ. ඒ වගේම තමයි සමහර වෙලාවට ජීවත් වුණා ඇති කියලා හිතෙනවා. මේ ජීවත් වෙන එක හරි මහන්සි කියලා හිතෙනවා. මෙන්න මෙහෙම තත්වයකද ඔයත් ඉන්නේ. ඉතින් මෙහෙම තත්වයක නම් ඔයා ඉන්නේ. මම මේ අද වීඩියෝ එක කරන්නේ ඔයා වෙනුවෙන්. හිතන්න ඔන්න ඔයා දැන් යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මෙහෙම සෙල්ලම් කර කර ඉද්දී ඔයා එකවරම වැටිලා ඔයාගේ අත ඩැමේජ් වෙනවා. හිතමු අත මෙතනින් බ්‍රේක් වෙනවා කියලා. දැන් මේ විදිහට අත ඩැමේජ් වුණාට පස්සේ දැන් මේ අත කලින් තිබ්බ විදිහට ඔයාට මේ අතින් වැඩ කරගන්න බැහැනේ. ඔයාට මේ අත සුව කරගන්න වෙනවා. අත සුව කරගත්තට පස්සේ ඔන්න ඔයාට මේ අතින් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් මේ අපේ බ්‍රේන් එක එහෙම නැත්නම් මේ මොළය කියන්නේත් අපි තුල තියෙන එක අවයවයක්නේ, ඕගන් එකක්. ඉතින් අපේ මේ අනිත් අවයව ලෙඩ වෙනවා වගේම අපේ මේ බ්‍රේන් එකත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බ්‍රේන් එකෙන් සිද්ධ කරන කාර්යයන් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපේ මේ බ්‍රේන් එකෙන් සිද්ධ කරන කාර්යයන් දුර්වල වෙන්න බලපාන එක රෝගී තත්වයක්, ඩිසෝඩර් එකක් තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඉතින් මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක නිසා අපේ thoughts, ඒ කියන්නේ අපේ සිතුවිලි, අපේ ඉමෝෂන්ස්, අපේ ෆීලිංස්, ඒ වගේම අපි කරන දේවල්, ඒ කියන්නේ අපේ බිහේවියර්, මෙන්න මේ හැම දෙයකටම අහිතකර බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක හැදුනට පස්සේ අපිට හොඳ විදිහට වැඩ කරගන්න බෑ. ඇත්තටම මේ ડિප්‍රෙෂන් කියන්නේ අපේ ජීවිතය අකර්මණ්‍ය කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එකට අපේ ජීවිතයට කොයිතරම් අහිතකර බලපෑමක් කරන්න පුළුවන්ද කියනවා නම් මේක උත්සන්න වුණොත් කෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගන්නත් පුළුවන්. කියන්නේ ඒ මට්ටමටම අපේ මේ මොළයේ ක්‍රියාකාරීත්වයන් දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා මේ ડિප්‍රෙෂන් සම්බන්ධව අපි දැනගන්න ඕන වැදගත් කාරණා කිහිපයක් තමයි මම මේ අද වීඩියෝ එකෙන් ඔයාට කියන්න යන්නේ. මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එකේදී ප්‍රධාන වශයෙන් එන ලක්ෂණ 9ක්, සිම්ප්ටම්ස් 9ක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි පුද්ගලයාට දවසේ ගොඩක් වෙලාවට සහ එක දිගට දවස් ගණනාවක් තිස්සේම ලොකු දුකක් සහ බලාපොරොත්තු විරහිත බවක් දැනෙනවා. අපි මේකට කියනවා ડિප්‍රෙස් මූඩ් කියලා. කියන්නේ මේ යටතේදී මම අර කලින් කිව්වා වගේ පුද්ගලයාට අර පැහැදිලි හේතුවක් නැතුව ලොකු දුකක්, ඒ වගේම ලොකු හිස් බවක් දැනෙනවා. ඉතින් මේ తত্ত্বය දවසේ ගොඩාක් වෙලාවට එක දිගට දවස් ගණනාවක් තිස්සේ පුද්ගලයා තුල තියෙනවා. දෙවැනි ලක්ෂණය තමයි පුද්ගලයාට දැන් කිසිම දෙයක් සම්බන්ධව ආසාවක්, උනන්දුවක්, කිසිම දෙයක් සම්බන්ධව සතුටක්, ප්ලෙෂර් එකක් දැනෙන්නේ නැහැ. මෙතනදී විශේෂම කාරණය මේ සමහර විට තමන් මීට කලින් ආසාවෙන් කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ හොබි එකක් ගමුකෝ. ඒ දෙයක් ගැනවත් දැන් ආසාවක්, උනන්දුවක් දැනෙන්නේ නැහැ. අපි මේ තත්වයට කියනවා ඇන්හිඩොනියා කියලා. තුන්වෙනි ලක්ෂණය තමයි පුද්ගලයාගේ මේ ආහාර රටාව. එහෙම නැත්නම් මේ අපටයිට් එකේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. එයාට ගත්තොත් කෑම කන්න දැන් එහෙම ආසාවක් නැහැ. එහෙම බඩගින්නක් දැනෙන්නේ නැහැ. කෑම වලට රුචියක් නැහැ. ওই වගේ දෙයක් බොහෝ විට තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන් තුල මේකේ ප්‍රතිවිරුද්ධ දෙය අපිට දකින්න තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් විශේෂයෙන්ම ඔය ජංක් ෆුඩ් වගේ අර අපි කියන්නේ මේ කම්ෆර්ට් ෆුඩ් කියලා. මෙන්න මේ වගේ දේවල් අධික වශයෙන් කන්න පෙළඹෙනවා. හතරවෙනි ලක්ෂණය තමයි පුද්ගලයාගේ නින්ද සම්බන්ධව ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ මේකෙදි එන ප්‍රධානම දෙය තමයි පුද්ගලයාට හරියට නිදා ගන්න බෑ.
පාන්දර වෙනකන් නිින්ද යන්නේ නැහැ. සමහර විට නිින්ද ගියත් මගදී ඇහැරෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා. අපි මේකට කියනවා ඉන්සොම්නියා කියලා. ඒ වගේම තවත් සමහර පුද්ගලයන් තුල නිතරම නිදාගන්න යොමු වීමක් සහ කොච්චර නිදාගත්තත් හැබැයි Tamanට රෙස්ට් එකක් දැනෙන්නේ නැහැ. මේකට කියනවා හයිපොසොම්නියා කියලා. මේ විදිහට මේ ඉන්සොම්නියා හෝ හයිපොසොම්නියා තත්ත්වයක් මේ ડિප්‍රෙෂන් වලදී ඇති වෙන්න පුළුවන්. පස්වෙනි ලක්ෂණය තමයි මේකෙදී දේවල් දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි පුද්ගලයා අධික ලෙස කලබලකාරී බවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ පුද්ගලයාට තමන්ගේ අත් වෙන්න පුළුවන්, කකුල් වෙන්න පුළුවන්. ඒ දේවල් නිදහසේ තියාගෙන ඉන්න අපහසුයි. එක තැනක ඉඳගෙන ඉන්න අපහසුයි. එක තැනක යම් වෙලාවක් රැඳිලා ඉන්න අපහසුයි. කියන්නේ අධික කලබලකාරී බවක් මේ පුද්ගලයාට ඇති වෙනවා. කියන්නේ රේසින් තෝට්ස් කියලා කියනවා. කියන්නේ දිගින් දිගටම විවිධ පීඩාකාරී සිතුවිලි එනවා. සරලවම පුද්ගලයා තුල අධික කලබලකාරීත්වයක් අපිට දකින්න පුළුවන්. අපි මේකට කියනවා සයිකෝමෝටෝ ඇජිටේෂන් කියලා. ඒ වගේම මේකේ ප්‍රතිවිරුද්ධ දෙය දකින්නත් පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා ස්ටක් වෙලා වගේ. පුද්ගලයා නම් වෙලා. එයාට තේ ගත්තොත් පුද්ගලයාගේ මූවමන්ට්ස් හරිම ස්ලෝ, කතා කරනවා හරිම ස්ලෝ, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මුකුත් නැහැ. මෙතනදි වෙන්නේ පුද්ගලයා ස්ටක් වෙලා. කලින් අවස්ථාවේදී පුද්ගලයාට රිලැක්ස් වෙන්න අපහසුයි. මෙතනදී පුද්ගලයා ස්ටක් වෙලා. මේකට අපි කියනවා සයිකෝමෝටෝ රිටාඩේෂන් කියලා. 6 වෙනි ලක්ෂණය තමයි පුද්ගලයාට නිතරම යම් මහන්සියක්. ඒ කියන්නේ ටයර්ඩ්නස් එකක් සහ එනර්ජි එකක් නැති බවක් දැනෙනවා. අපි මේකට කියනවා ෆටිග් කියලා. ඒ කියන්නේ මේ මහන්සිය දැනෙන්නේ තමන් මුකුත් මේ වැඩ කරලා එහෙම නෙවෙයි. සමහරට මුකුත් කරලා නැහැ. ඒත් ලොකු මහන්සියක් සහ වැඩක් කරන්න කිසිම එනර්ජි එකක් නැති බවක් මේ ડિප්‍රෙෂන් වලදී පුද්ගලයාට දැනෙනවා. 7 වෙනි ලක්ෂණය. ඒ තමයි මේ ડિප්‍රෙෂන් වලදී පුද්ගලයාට තමන් ගැන වටිනාකමක් නැති බවක්. ඒ කියන්නේ වර්ත්ලෙස්නස් බවක් සහ තමන් ගැන වරදකාරී බවක්, ගිල්ට් එකක් නිතරම දැනෙනවා. ඉතින් මේ නිසා පුද්ගලයාගේ සෙල්ෆ් එස්ටීම් අඩුයි, සෙල්ෆ් කොන්ෆිඩන්ස් අඩුයි. නිතරම තමන් ගැන නෙගටිව් දේවල්මයි හිතෙන්නේ. ડિප්‍රෙෂන් වලදී එන ඊළඟ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් පුද්ගලයාට වැඩවලට හරියට කන්සන්ට්‍රේට් කරන්න බෑ. ඒ කියන්නේ අවධානය තියාගෙන ඉන්න අමාරුයි. ඒ වගේම දේවල් ඉක්මනින් අමතක වෙනවා වගේ. පුද්ගලයාට ඩිසිෂන්ස් ගන්න අමාරුයි. ඒ කියන්නේ අර පොඩි තීරණයක් පවා ගන්න හරි අපහසුයි. දේවල් සම්බන්ධව පැහැදිලිව හිතන්න අපහසුයි. මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේකට අපි කියනවා මේ පුද්ගලයාගේ කොග්නිටිව් ෆන්ක්ෂන්ස් දුර්වල වෙනවා. 9 වෙනි ලක්ෂණය. ඒ වගේම අපි හැකි ඉක්මනින්ම අවධානය යොමු කරන්න ඕන ලක්ෂණය. ඒ තමයි මේ ડિප්‍රෙෂන් වලදී පුද්ගලයාට එක්කෝ මරණය ගැන එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම සම්බන්ධව නිතර විවිධ සිතුවිලි එනවා. එහෙම නැත්නම් ඒ සම්බන්ධව දේවල් ප්ලෑන් කරනවා. සමහර විට දේවල් වලට try කරනවා. ඉතින් මෙයාට තේ හිතෙන්න පුළුවන් මම ඉන්න හේතුවක් නැහැ. මම ඉන්න එක අනිත් අයටත් කරදරයක්, බර්ඩන් එකක්. මට රැඳෙන්න හේතුවක් නැහැ. මම මේ ලෝකයෙන් ගියොත් මේ ඔක්කොම විසඳෙනවා. අන්න ඔය වගේ සිතුවිලි මේ ડિප්‍රෙෂන් වලදී එන්න පුළුවන්. ඉතින් මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එකේදී ඔය මම කියපු ලක්ෂණ අපිට පුද්ගලයෙක් තුල දකින්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ පුද්ගලයෙක් තුල තියෙනවා නම් ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් සම්බන්ධව මම වීඩියෝ එකේ ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊළඟට අපි පොඩ්ඩක් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඉන්න දෙයක් පැහැදිලි කරන්න ඕන කියලා හිතුණා. ඒ තමයි අපි මේ සෑඩ්නස් කියන දෙය සහ ડિප්‍රෙෂන් පටලවාගෙන ඉන්නවා. කියන්නේ අපිට දැනෙන දුක සහ මේ ડિප්‍රෙෂන් කියන එක පටලවාගෙන ඉන්නවා. මම මේ විදිහට ඒක වෙන් කරලා පැහැදිලි කරන්නම්. සෑඩ්නස් එහෙම නැත්නම් මේ දුක කියලා කියන්නේ අපිට දැනෙන ඉමෝෂන් එකක්. ඒ කියන්නේ එක්කෝ අපි කැමති දෙයක් උනේ නැති වුණොත්,
එහෙම නැත්නම් අපි අකමැති දෙයක් සිද්ධ වුණොත් අපිට දැනෙන යම් ඉමෝෂන් එකක් තමයි මේ දුක කියලා කියන්නේ. එතකොට ඒ දුකක් දැනෙන්න පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ නිසයි මෙයා මේ දුකින් ඉන්නේ. මේ නිසයි මෙයාගේ මේ මූඩ් එක අවුල් වෙලා තියෙන්නේ. පැහැදිලි. හැබැයි මේ ડિප්‍රෙෂන් කියන්නේ ඒ විදිහ ඉමෝෂන් එකක් නෙවෙයි ඩිසෝඩර් එකක්. සහ දැන් මම අර කලින් කිව්වා වගේ අපිට මේ දුකක් දැනෙන්න පැහැදිලි හේතුවක් තියෙනවා. හැබැයි මේ ડિප්‍රෙෂන් හැදෙන්න මේ නිසයි මේ ડિප්‍රෙෂන් හැදිලා තියෙන්නේ. ඒ විදිහට අපිට පැහැදිලි හේතුවක් කියන්න බෑ. ඒ වගේම මේ දුක කියන එක එහෙම නැත්නම් මේ සෑඩ්නස් කියන එක తాවකාලික දෙයක්. සහ සමහර විට අපි උදේ හොඳින් ඉඳලා හවස වෙද්දී දුකින් ඉන්න පුළුවන්. හැබැයි මේ ડિප්‍රෙෂන් කියන්නේ දිගු කාලීනයි. ඒ වගේම උදේ හොඳින් හිටපු කෙනෙක් හවස වෙද්දි ડિප්‍රෙෂන් හැදිලා ඉන්නේ නැහැ. ඊළඟ වැදගත් කාරණය. ඒ තමයි මේ ડિප්‍රෙෂන් කියන්නේ වීක්නස් එකක්ද? එහෙම නැත්නම් පුද්ගලයෙක් තමන්ගේ හිතින් මවාගත්ත දෙයක්ද මේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ? දැන් සමහර අය මේ ડિප්‍රෙෂන් ගැන කිව්වම කියනවනේ මේ යාගේ තියෙන වීක්නස් එකක්. එයා මේ ඇටෙන්ෂන් ගන්න හිතින් මවාගත්ත දෙයක්. ওই විදිහට අපි මේ ડિප්‍රෙෂන් ගැන කියනවනේ. ඉතින් ඒ සම්බන්ධව මම මේ විදිහ පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක්ගේ බ්‍රේන් එකේ කරපු PET ස්කෑන් දෙකක්. පොසිට්‍රොන් ඉමිෂන් ටොමෝග්‍රැෆි ස්කෑන් දෙකක් තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට වම් පැත්තේ පේන්න තියෙන්නේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක තියෙන කෙනාගේ PET ස්කෑන් එක. ඒ වගේම ඔයාලට මේකේ දකුණු පැත්තේ දකින්න තියෙන්නේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක නැති කෙනාගේ PET ස්කෑන් එක. බ්‍රේන් එකේ කරන PET ස්කෑන් එකක් මගින් අපිට අපේ බ්‍රේන් එකේ බ්ලඩ් ෆ්ලෝ කොහොමද සිද්ධ වෙන්නේ, ඒ වගේම ග්ලූකෝස් මෙටබොලිසම් කොහොමද සිද්ධ වෙන්නේ, අන්න ඒ විදිහ ෆන්ක්ෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ දකුණු පැත්තේ තියෙන මේ බ්‍රේන් එකේ ඊටමත් පැහැදිලි විදිහට සුදු පාටින් කහ පාටින් හයිලයිට් වෙලා පේනවා. එකෙන් පෙන්වන්නේ මේ ડિප්‍රෙෂන් නැති කෙනාගේ බ්‍රේන් එකේ මේ බ්ලඩ් ෆ්ලෝ, ග්ලූකෝස් මෙටබොලිසම් වගේ ෆන්ක්ෂන්ස් හොඳින් සිද්ධ වෙනවා. දැන් බලන්න මේ වම් පැත්තේ තියෙන බ්‍රේන් ස්කෑන් එක. ඒ කියන්නේ මේ ડિප්‍රෙස් බ්‍රේන් එකේ මේ ડિප්‍රෙස් බ්‍රේන් එකේ ස්කෑන් එක ගොඩක් ඩාර්ක් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර සුදු පාටින් කහ පාටින් එච්චර හයිලයිට් වෙලා නැහැ. ඒකින් පෙන්වන්නේ මේ ડિප්‍රෙස් බ්‍රේන් එකේ අර බ්ලඩ් ෆ්ලෝ, ග්ලූකෝස් මෙටබොලිසම් වගේ ෆන්ක්ෂන්ස් නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ ෆන්ක්ෂන්ස් දුර්වල වෙලා. ඉතින් මේකෙන් අපිට නිරූපණය වෙන්නේ, ඒ කියන්නේ මේකෙන් අපිට ගන්න තියෙන මැසේජ් එක තමයි මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එකේදී අපේ බ්‍රේන් එකේ පැහැදිලි වෙනස්කම්. මේකට හරිම වචනය තමයි ෆිසිකල් චේන්ජස් පවා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් මේ ડિප්‍රෙෂන් කියන්නේ හිතින් මවාගත්ත දෙයක්ද ඇත්තම ඩිසෝඩර් එකක්ද කියලා. ඊළඟට වීඩියෝ එකේ අවසාන කොටස. හැබැයි වැදගත්ම කොටස. ඒ තමයි මම අර මුලින් කියපු ලක්ෂණ. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් වලදී එන්න පුළුවන් සිම්ප්ටම්ස් ඔයා තුල තියෙනවා නම්, ඔයා මේ නිසා පීඩා විඳිනවා නම් ඔයා මොකද කරන්න ඕන? මේ ડિප්‍රෙෂන් කියන්නේ ප්‍රතිකාර මගින් අපිට සුව කළ හැකි මෙන්ටල් ඩිසෝඩර් එකක්. එයාට ගත්තොත් ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඖෂධ ප්‍රතිකාර. අපි කියන්නේ මෙඩිකේෂන්ස් කියලා. ඉතින් මේ මෙඩිකේෂන්ස් මගින් ඔයාට සපෝට් එකක් ගන්න පුළුවන්. දෙවනි වැදගත්ම දෙය තමයි මනෝචිකිත්සන ප්‍රතිකාර, සයිකෝതെරපි කියන එක. ඉතින් මේ සයිකෝതെරපි කියලා කියන්නේ මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක වෙනුවෙන් ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ සයිකෝതെරපි මගින් ඔයාගේ ඔය තියෙන නෙගටිව් thoughts, නෙගටිව් beliefs, ඒ වගේම වැරදි thinking pattern, ඒ වගේම ඔයාගේ behaviors
මෙන්න මේ වගේ දේවල් වෙනස් කරගන්න ඔයාට ලොකු සපෝට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය මෙඩිකේෂන්ස් ඒ වගේම වැදගත්ම කොටස සයිකෝതെරපි මෙන්න මේ ක්‍රමවේද ඔස්සේ අපිට මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක සුව කරගන්න පුළුවන්. ඊළඟට අනිවාර්යෙන් මම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙද්දී සුයිසයිඩල් තෝට්ස් හරිය කියන්නේ මේ තමන්ට හානි කරගන්න ඕන කියන සිතුවිලි නිසා ජීවිතය දැන් ඇති කියලා හිතෙන සිතුවිලි නිසා පීඩාව විඳිනවා නම් තවදුරටත් ඒ විදිහට පීඩණයෙන් ඉන්නේ නැතිව හැකි ඉක්මනින්ම ඔයාගේ ළඟම ඉන්න මනෝවෛද්‍යවරයෙක් ළඟට ඒ කියන්නේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් ළඟට යොමු වෙන්න මම ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාට මේ විදිහට ජීවිතය ඇති කියලා හිතෙන්නේ ඔයාට මොනවා හරි හානියක් කරගන්න ඕන කියලා හිතෙන්නේ ඇත්තටම නෙවෙයි. ඔයාගේ මේ බ්‍රේන් එක ටිකක් ලෙඩ වෙලා දැන් ඉන්නේ. ඒ බ්‍රේන් එකට දේවල් ගැන පැහැදිලිව හිතන්න බෑ දැන්. එයාට හෝප් එකක් නෑ දැන්. එයා හරිම නැරෝ විදිහට ජීවිතය දිහා දකින්නේ දැන්. හැබැයි ඔයා අර මම කියපු ප්‍රතිකාර අරගෙන සුව වුණාට පස්සේ ඔයාට මේ ජීවිතය ඇති කියලා ඔයාට හානි කරගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මම ආයෙත් කියන්නේ ඔයාට ජීවිතය ඇති කියලා හිතෙන්නේ ඔයාට හානි කරගන්න ඕන කියලා හිතෙන්නේ ඔයාගේ බ්‍රේන් එක ටිකක් ලෙඩ වෙලා ඉන්න නිසා බ්‍රේන් එක හොඳ වුණාට පස්සේ ඔයාට ওই වගේ සිතුවිලි එන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැකි ඉක්මනින්ම ඒ අදාළ ප්‍රතිකාරවලට යොමු වෙන්න ඔයාට පුළුවන් ඒ ප්‍රතිකාර අරගෙන හොඳ තත්වයටපත් වෙන්න. ඉතින් මේ ડિප්‍රෙෂන් වලට ප්‍රතිකාර ලබා ගන්න ගමන් Tamanට තනිවම කරන්න පුළුවන් දේවල් සම්බන්ධව වෙනම වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ඉන්නම්. ඉතින් මේ වගේ mental health related දේවල් ගැන ඔයාත් දැනගන්න කැමති කෙනෙක් නම් mental health with Avishka එක්ක දිගටම එකතු වෙලා ඉන්න.